ශුද්‍ර ජීවීන් ප්‍රමාණයෙන් මිලිමීටර් 0.1ට වඩා කුඩා පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි ජීවීන් ශුද්‍ර ජීවීන් ලෙස හැඳින්වේ. ජෛවගෝලයේ ශුද්‍ර ජීවීන්ගෙන් තොර පරිසර පද්ධතියක් නොමැත. උදාහරණ ලෙස පස, වාතය, ජලය, සත්ව හා ශාක දේහ මත මෙන්ම අධික උෂ්ණත්වයක් පවතින උණුදිය උල්පත්වල, අධික ශීත දේශගුණයක් පවතින ද්‍රව ප්‍රදේශවල, ලවණ සාන්ද්‍රණය අධික ජලාශවල, අධි ආම්ලික පරිසරවල සහ පෙට්‍රෝලියම් නිධි ආශ්‍රිතවද සියලු ශාක සහ සත්ත්ව ප්‍රජාවන්ට අයත් මහා ජීවීන් අභිබවා යමින් ශුද්‍ර ජීවීන් එම පරිසර අතික්‍රමණය කර ඇත. ශුද්‍ර ජීවීන්ගේ මෙම සර්ව ව්‍යාප්තික චර්යාවට හේතු ලෙස ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම, ශීඝ්‍ර වර්ධන සහ ප්‍රජනන හැකියාව, පුළුල් රූපීය සහ කායික විවිධත්වය, පෝෂණ විවිධත්වය, මහා ජීවීන් සමග අන්තර් සම්බන්ධතා ඇති කර ගැනීමෙන් ඔවුන් සමග සමාන්තරව පරිණාමය වීමේ හැකියාව ආදී කරුණු සැලකිය හැකිය. ශුද්‍ර ජීවීන් ලෙස සලකනු ලබන සෛලීය සංවිධානයක් සහිත ජීවීන් ශූන්‍යෂ්ටික සහ ප්‍රාග්ඥෂ්ටික ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට අයත් වේ. මොවුන් අතරින් වඩාත් සංකීර්ණ සෛලීය සංවිධානයක් ඇත්තවුන් ශූන්‍යෂ්ටිකයන් වශයෙන් හැඳින්වේ. දිලීර, ඇල්ගී සහ ප්‍රෝටසෝවා උසස් ශාක හා සත්ව සෛලවලට සමාන සංකීර්ණ සෛලීය ව්‍යුහයක් ඇත්තවුන්ය. ශුද්‍ර ජීවීන් අතර සංකීර්ණත්වයෙන් අඩු සෛලීය සංවිධානයක් සහිත ජීවීන් ප්‍රාග්ඥෂ්ටිකයන් වශයෙන් හැඳින්වේ. බැක්ටීරියා සහ සයනොබැක්ටීරියා එවැනි ශුද්‍ර ජීවීන්ය. සෛලීය සංවිධානයක් නොමැති වෛරස ව්‍යුහමය වශයෙන් න්‍යෂ්ටික අම්ල මධ්‍යයකින් හා ඒ වටා පිහිටි ප්‍රෝටීන කුපුවකින් සමන්විත වේ. පෝෂණ විවිධත්වය අනුව ශුද්‍ර ජීවීන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4කට අයත් වේ. එනම් ප්‍රභා ස්වයංපෝෂී, ප්‍රභා විෂමපෝෂී, රසායනික ස්වයංපෝෂී සහ රසායනික විෂමපෝෂී වේ. ප්‍රභා ස්වයංපෝෂී කාණ්ඩයේ ශුද්‍ර ජීවීන් වායුමය කාබන් ඩයොක්සයිඩ් කාබන් ප්‍රභවය ලෙසද සූර්යාලෝකය ශක්ති ප්‍රභවය ලෙසද යොදා ගනිමින් ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීමෙන් පෝෂණ අවශ්‍යතා සපුරා ගනී. සයනොබැක්ටීරියා මෙයට සුවිශේෂී උදාහරණයකි. සියලුම උසස් ශාකවල සහ හරිත ඇල්ගේ වල පෝෂණ ක්‍රමයද මෙයම වේ. ප්‍රභා විෂමපෝෂී ශුද්‍ර ජීවීන් කාබන් ප්‍රභවය ලෙස කාබෝහයිඩ්‍රේට, මධ්‍යසාර, මේද අම්ල සහ කාබනික අම්ල යොදා ගනී. ශක්ති ප්‍රභවය ලෙස සූර්යාලෝකය උපයෝගී කර ගනිමින් පෝෂණ ද්‍රව්‍ය සංශ්ලේෂණය කරනු ලබයි. රසායනික ස්වයංපෝෂී ශුද්‍ර ජීවීන් කාබන් ප්‍රභවය ලෙස වායුමය කාබන් ඩයොක්සයිඩ් යොදා ගනී. ශක්ති ප්‍රභවය ලෙස අකාබනික රසායනික සංයෝග ඔක්සිකරණයට භාජනය වීමෙන් ලබා ගන්නා ශක්තිය උපයෝගී කර ගනිමින් පෝෂක ද්‍රව්‍ය සංශ්ලේෂණය සිදු කරයි. රසායනික විෂමපෝෂී කාණ්ඩයේ ශුද්‍ර ජීවීන් කාබනික සංයෝග කාබන් ප්‍රභවය ලෙස ප්‍රයෝජනයට ගන්නා අතර ශක්ති ප්‍රභවය ලෙස කාබනික සංයෝග
ඔක්සිකරණය කිරීමෙන් ශක්තිය නිපදවා ගනී. සියලුම දිලීර සහ බොහොමයක් බැක්ටීරියා මෙවැනි පෝෂණ ක්‍රමයක් අනුගමනය කරයි. මිනිසා ඇතුළු සියලුම සත්වයින්ගේ පෝෂණ ක්‍රමයද වන්නේ මෙයයි.